රයිට් එහෙනම් ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එකේ මම කරන්න එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි Facebook account එකක් හදද්දී මොනවද සැලකිලිමත් යුතු කරුණු. ඒක තමයි ප්‍රධාන දේ. මොකද මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද නැත්තම් කාලයක් ගිහිල්ලා Facebook එකේ විවිධාකාර ප්‍රශ්න වලට හැක් වෙලා හෝ පාස්වර්ඩ් එක අමතක වීම වගේ දේවල් වලදී ලොකු පසුතැවීමක් සිද්ධ වෙනවා මේ දේ හරියට නොකරොත්. ඒක නිසා ඒක ගැන තමයි අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දන්න දේ. ඉතින් පළවෙනිම අපි ගත්තොත් Facebook account එකක් හදද්දී ප්‍රධාන වශයෙන් අපිට identification දෙකක් ඕන වෙනවා. එකක් එක්කෝ email එක ඕනේ. අපේ email එක. මොකද ඒගොල්ලෝ අපේ email එක තමයි key එක විදිහට පාවිච්චි කරන්නේ. right? අපේ identification key එක විදිහට email එක පාවිච්චි කරනවා. ඊට අමතරව අපිට පුළුවන් phone number එකක් දෙන්න, mobile number එකක්. right? ඔය දෙකෙන් වැඩිපුරම බොහෝ දෙනා පාවිච්චි කරන්නේ email එක. එතකොට තමන්ගේ email address එක එතන දීලා ඒකට අදාළව අපි password එකක් දෙන්න ඕන. right? එතකොට මේ email එක සමහර පුරුදුලා ඉන්න මොකක් හරි තමන්ගේ email එකක් දෙන්න. ඒ email එක තමන්ට access තියනවද නැද්ද? එහෙම නැත්නම් තමන් මේ දක්වා භාවිතා කරනවද නැද්ද කියන එකවත් හරියට අවබෝධයක් නැතුව මේ email එක දෙනවා. මේ email එක දීලා ඒ වෙලාවට සමහර කලකට password එක මතකයෙන් හෝ එහෙම නැත්නම් password එක browser එකේ save වෙලා තියෙන නිසා හෝ email එකට messages එනවා බලනවා. හැබැයි ඇත්තටම ඔයාට email එකේ password එක මතකත් නැහැ. email එකට login වෙන password එකත් මතක නැහැ. නමුත් අර browser එකේ save වෙලා තියෙන නිසා password එක ඔයාට Facebook account එක හදද්දී account එකේ activation code එකක් හෝ activation link එකක් එනවා. ඒ link එක ආවම email එකට ගිහිල්ලා ඒක click කරලා Facebook account එක create කරගන්න පුළුවන්. right? හැබැයි ඊට පස්සේදී ඔයගොල්ලන්ට අමතක කරන කාරණය තමයි මොකද email address එකේ එහෙම නැත්නම් email වලට login වෙන password එක ඔයා දන්නේ නැහැ. එහෙම නැත්නම් අමතකයි. එතකොට යම්කිසි කාලයක අපි හිතමු Facebook account එක අවුරුදු ගණනාවක් පාවිච්චි කරලා මොන හරි හේතුවක් හින්දා Facebook account එක log වෙන්න බැරි වුණොත්, කියන්නේ password එක අමතක වුණොත්, දැනට දීලා තියෙන password එක තව අවුරුදු 5කින් 6කින් විතර password එක අමතකයි. අමතක වෙනවා. මොන හරි හේතුවක් හින්දා අපි app එකේ save වෙලා තියෙන හින්දා password එක Facebook එකට login වෙන්න පුළුවන්. යම් කිසි හේතුවක් හින්දා මෙන්න මේ Facebook password එක නැවත enter කරන්න සිද්ධ වුණොත්, අනේ එතනදී ඔයාලට අමතක වුණොත් ඔයාට ඊළඟට alternative එක තියෙන්නේ මෙන්න මේ Facebook password එක reset කරන්න පුළුවන් link එකක් තමන්ගේ register කරලා තියෙන email එකට ගෙන්න ගන්න. එතකොට Facebook එකේ forgot password කියන option එක ගියාම අපිට පුළුවන් email එකෙන් අදාළ reset link එක email එකට ගෙන්න ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ඒ වෙනකොට email එකට login වෙන password එක අමතකයි. දැන් මොකද කරන්නේ? ඇත්තටම කරන්න දෙයක් නැහැ. right? බොහෝ දෙනා මට කතා කරලා තියෙන මේ අවුරුදු ගණනාවකටම තමන්ගේ password එක අමතකයි, password එක reset කරගන්න විදිහක් නැහැ, email එකේ password එකත් අමතකයි. එතකොට මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඇත්තටම වෙන alternatives නැහැ. right? එතකොට ඕක ගැන සැලකිලිමත් වෙලා තමන් මේ වෙනකොට තමන්ගේ Facebook account එක දැන් මේ බලන අය Facebook account එකක් ඇතිනේ. ඒක නිසානේ මේ වීඩියෝ එක බලන්නේ. එතකොට Facebook account එකේ තමන්ගේ password එක අමතකයි නම් ඒකට අදාළ register වෙලා තියෙන email එකේ password එකත් අමතකයි නම් වහාම මෙන්න මේක නිවැරදි කරගන්න. පළමුවෙන්ම කරන්න ඕනේ තමන්ගේ register වෙලා තියෙන email address එකේ password එක හොයාගන්න. මෙන්න මේකෙදි තමයි වැදගත් වෙන්නේ තමන්ගේ mobile number එක. මොකද මේ Facebook එකේ password එක හෝ එහෙම නැත්නම් තමන් පාවිච්චි කරන Gmail එක බොහෝ දෙනා 90ක් දෙනා පාවිච්චි කරන්නේ Gmail නේ. එතකොට Gmail එකේ password එක ලබා ගන්න Google account එකේ ඔයාගේ mobile එකත් register කරලා තියන්න. එහෙම නැත්නම් ඒකට add කරලා තියන්න. එතකොට යම් කිසි විදියකින් ඔයාට Facebook password එකක් අමතකයි, Gmail එකේ password එකක් අමතකයි, කිසි ප්‍රශ්නයක් නැහැ. forgot password option එක ගියා මේ දෙකේදීම Facebook වේවා Gmail එකේ වේවා password එක අමතක වුණොත් alternative option එකක් විදිහට තමන්ගේ mobile එකට මෙන්න මේ OTP එකක් ගන්නගෙන password එක reset කරගන්න පුළුවන්. එතකොට මේක එකිනෙකට බද්ධ වෙලා තියෙන, එකිනෙකට ඈඳිලා තියෙන.
එතකොට Facebook password එක reset කරගන්න ඒකට අදාළ Gmail එකට reset link එක යවනවා. ඒක open කරගන්න විදියක් නැහැ password එක අමතක වුණොත්. ඒ නිසා එතනදිත් forgot password ගිහිල්ලා තමන්ගේ mobile number එකට OTP එකක් ගෙන්නගෙන password එක reset කරන්න පුළුවන්. මේ දෙකේදීම තමන්ගේ mobile number එක නිවැරදිව අප්ඩේට් කරලා තියාගන්න. තමන් mobile number එක මාරු කරනවා නම් මෙන්න මේ Facebook එකෙත් ඒක හරි විදියට කරන්න. ඒ වගේම Gmail එකෙත් තමන්ගේ Google account එකෙත් හරි විදියට ඒ mobile number එක අප්ඩේට් කරන්න එහෙම නැත්නම් change කරන්න. මේ change කරන කාරණා මෙතනදී මම පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒක වෙනම දෙයක්. එතකොට ඒක ටික කාලයක් යනවා. සහ මේ විදිහට මට පැහැදිලි කරන්නත් තමයි ඒක computer screen එකේ මම වෙනම screen record එකක් අවශ්‍ය නම් කරන්නම්. එහෙම අවශ්‍ය නම් කවුරු හරි ඒක ඔය mobile එක change කරන option එක තමන්ට දැනගන්න ඕනේ නම් පහලින් comment එකක් දාන්න. එතකොට මම ඒක ගැනත් වීඩියෝ එකක් වෙනම කරන්න. එතකොට මම මේ අද දවසේ මම වැදගත්ම දේ most important දේ මොකද්ද? මෙන්න මේ තමන්ගේ password එක recover කරන්න options ටික තමන් හදාගෙන තියාගන්න. Facebook එකේ වගේම Facebook එකේ තමන්ගේ mobile number එක register කරගන්න. ඒක දාලා තියන්න. ඒ වගේම reset link එක එවන්න. ඔයා email create කරපු email එකේ ඒකෙත් password එක තමන් මතක තියාගන්න. එහෙම නැත්නම් mobile number එක ඒකටත් දාලා තියන්න. එහෙම නැත්නම් enter කරලා තියන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට mobile number එක password එක අමතක වුණොත් mobile number එකට තමන්ට OTP එක ගෙන්නගෙන password එක reset කරගන්න පුළුවන්. right. එතකොට මම අද දවසේ මම මේ වැදගත්ම දේ කතා කරේ මෙන්න මේක. බොහෝ දෙනා මට කතා කරලා තියෙනවා මම ඉස්සරින් කිව්වා. මෙන්න මේ ප්‍රශ්නේ වුණාන් පස්සේ ඇත්තටම අපිට කල හැකි දෙයක් නැහැ. මොකද මේ වෙනකොට ගොඩක් Gmail accounts ඒ වගේම Facebook accounts hack වෙනවා. ඒ නිසා අපිට මේක Meta එකට ගිහිල්ලා Meta එකට appeal කරලා මේක ගෙන්න ගන්න හරි අමාරු process එකක්. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේක වෙන කෙනෙක්ගේ email account එකක් තමයි අපි මේ recover කරගන්න හදන්නේ කියලා. ඒ නිසා ඒකට කිසිසේත්ම ඒගොල්ලෝ support කරන්නේ නැහැ. right. ඊළඟට අනිත් කාරණේ තමයි මේ වගේ cases Meta එකට එනවා දවසකට මිලියනයක් විතර. right. එතකොට මේ cases හින්දා මේ ඒගොල්ලෝ ලොකුවට කාලේ නාස්ති කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ වෙනම අර customer care එකක් වගේ එහෙම ලොකුවට මේකට support කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ support කරනවා නමුත් බොහොම සීමිත ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා අපේ කේස් එක මගේ එහෙම එකක් වුණොත් මගේ කේස් එක ඒගොල්ලන්ට අර මිලියන ගාණෙන් එකක් විතර. right. ඒ නිසා අපිට අර ටක් ගාලා එකපාරට මේක recover කරන process එකට ඒගොල්ලන්ට enter වෙන්නයි කියලා අපිට කියන්න වෙන කිසිම දෙයක් නැහැ. ඊළඟට අනිත් කාරණේ තමයි මේකට අපිට email එකක් දාලා එහෙම recover කරන්න බෑ. ඒ recover කරන options ඔක්කොම තියෙන්නේ අපිට appeal එකක් දානවා නම් ඒකත් තියෙන්නේ මේ Facebook help එක ඇතුලේ. Facebook help pages වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේක නිශ්චිතව කියන්න බෑ. මොකද help මේ Meta එකේ help එක දවසින් දවස අප්ඩේට් වෙනවා, changes වෙනවා. ඒක නිසා ඒකෙත් බොහොම ලොකු විස්තරයක් තියෙනවා. right. එතකොට අපි කියන්නේ සාමාන්‍ය හැල්ලක් තියෙනවා කියලා. ඒ වගේ ලොකු විස්තරයක් තියෙනවා. තියෙන guidelines මෙහෙමයි, ඒගොල්ලන්ගේ තියෙන policies මෙහෙමයි. ඔක්කොම ඉතින් විස්තර කියවන්න ගියාමත් දවසක් දෙකක් විතර යනවා. අත්තම කතන්දරේ ඒක. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේ අනවශ්‍ය කරදර වලින් මිදෙන්න නම් පළමුවෙන් මේ වෙනකොටත් ඔයගොල්ලෝ Facebook password එක ඔයගොල්ලන්ට අමතකයි නම් ඒකට පිළියමක් යොදා ගන්න. ඔයගොල්ලෝගේ mobile number එකත් මේ Facebook එකට enter කරන්න. එහෙම නැත්නම් two way factors authentication එක enable කරගන්න. right. two factor authentication එක email කරාම activate කරාම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි Gmail එකටත් ඒ විදිහටම දාගන්න. තමන්ගේ mobile number එක එකට enter කරන්න. යම් කිසි විදියකින් mobile number එක වෙනස් කරනවා නම් මතක තියාගන්න ඔයගොල්ලෝ මේ දේවල් අප්ඩේට් කරන්න. මොකද ඔයගොල්ලන්ට මේ continuously මේ accounts handle කරනවා නම් Facebook account එක වගේම Gmail account එකත් දිගටම handle කරනවා නම් ඔයගොල්ලෝ ඒක maintain කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් mobile number එක මාරු කරද්දී මේ සියලු දේම වෙනස් කරන්න. ඒක තමයි මම ඔයගොල්ලන්ට තරේ කියා සිටින දේ. මොකද නැත්තම් ඔයගොල්ලන්ට වෙන option එකක් නැහැ ඔක recover කරන්න. right. ඒක නිසා මේ අද දවසේ මම ඔයගොල්ලන්ට දෙන පණිවිඩය තමයි මෙන්න මේ mobile number එක හරියට maintain කරන්න, changes කරනවා නම් ඒ changes හරියට කරන්න. right. මෙතෙක් ඔයගොල්ලෝ ඒක ගැන අවධානය යොමු කරේ නැත්තම් ඒක ගැන අවධානය යොමු කරලා මේ precaution එක
ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න. රයිට්. ඒක නිසා අද දවසේ මම ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ගියේ ඕක. මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම්, තව දුරටත් දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම ඒවට උත්තර සපයන්නම්. රයිට්. එහෙනම් ගිහින් ලමු. ජය වේවා.